අද වීඩියෝ එකේ ඔයාලට පොඩි බෝනස් එකක් හම්බ වෙනවා. ඒක තමයි ඔයාලට අද බලන්න පුළුවන් අපේ නැවේ චීෆ් ඉන්ජිනියර්ගේ කැබින් එක. අද වීඩියෝ එකේ වැදගත්ම තැනට තමයි ඉස්සෙල්ලාම ආවේ. ඉතින් ස්කිප් කරන්න එපා, වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්. මේක තමයි ෆයර් කන්ට්‍රෝල් ස්ටේෂන් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ නැවේ ඔෆිසර් එකට. පේනවනේ සාමාන්‍යයෙන් හොටෙල් එක ලිවිං ඒරියා එකක් වගේ. මේ පැත්තේ කාඩියෝ ඇන්ඩ් මල්ටිෆන්ක්ෂන් ස්පෝර්ට්ස්, මේ පැත්තේ තමයි වේට් ලිෆ්ටින් පැත්ත. What you mean? Say hello to me, huh? Anyway, I like Sri Lanka because I visited Sri Lanka so many times. මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් ඔයත් එක්ක ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්න ලයිෆ් ෆැෂිප් YouTube channel එකත් එක්ක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇමරිකාවේ සවාන කියන පෝට් එකට යන්න. ඉතින් මේ වෙලාවේ ඇන්කර් කරලා තියෙන්නේ නැව. ගණන් ගන්න එපා, මගේ S2 පොඩි වෙන්නේ මේ අවුව නිසා. ඉතින් මීට කලින් මේ ඔයාලට පේන ඩෙක් එකේ සම්පූර්ණ වටයක් මම ඔයාලට ගිහිල්ලා හැම දෙයක්ම එක්ස්ප්ලেইন කරලා හැම දෙයක්ම පෙන්නුවා. ඉතින් මේ තමයි නැවේ පිටිපස්ස නැත්තම් ආෆ්ට් එක. මෙතනින් ගියාම මේ තියෙන්නේ ෆෝවර්ඩ් එක. හරි. ඉතින් අද අපි යන්න හදන්නේ මුළු නැවේම ඇකමඩේෂන් එකේ ටුවර් එකක්. ඉතින් මම හිතනවා ගොඩක් අය කැමති වෙයි කියලා. මාත් ගොඩක් ආසාවෙන් කරන්න හිටපු වීඩියෝ එකක් මේක. මොකද ගොඩක් අය කියලා තියෙනවා නැවක් කියලා කිව්වට නිකන් ඔෆිස් එකක් වගේ හරියට හොයාගන්න බෑ මොකද්ද කියලා. එහෙම කියලා. ඉතින් අද අපි බලමු මේක කොහොමද තියෙන්නේ, ඇකමඩේෂන් එකේ කට්ටියගේ කැබින් කොහොමද තියෙන්නේ, ඊට පස්සේ ස්ටෝර්ස් තියෙන්නේ කොහොමද, ඔය හැම දෙයක්ම අපි බලමු කොහොමද ඇරේන්ජ් වෙලා තියෙන්නේ මේ ඇකමඩේෂන් එක ඇතුලේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවරනකන් ඉන්න. අද වීඩියෝ එකේ ඔයාලට පොඩි බෝනස් එකක් හම්බ වෙනවා. ඒක තමයි ඔයාලට අද බලන්න පුළුවන් අපේ නැවේ චීෆ් ඉන්ජිනියර්ගේ කැබින් එක. ඉතින් මේක ඇත්තටම කලාතුරකින් බලන්න පුළුවන් වෙන දෙයක්. ගොඩක් කට්ටිය කැමති නැහැ තමන්ගේ රූම් එක පෙන්වන්න. ඉතින් ඒක පර්සනල් දෙයක්. ඉතින් අපේ චීෆ් ඉන්ජිනියර් ඇත්තටම ගොඩක් හොඳයි. එයා මට එයාගේ කැබින් එක වීඩියෝ කරන්න අවසර දුන්නා. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. අපි වීඩියෝ එක පටන් ගන්නෙ නැවේ 15ම තට්ටුවේ ඉඳලා. ඒ කියන්නේ අපර් ඩෙක් එකේ ඉඳලා අපි ටික බ්‍රිජ් එකට වෙනකන් එමු. සාමාන්‍යයෙන් තට්ටු 11ක් විතර මතක විදිහට තට්ටු 11ක් විතර මේ නැවේ තියෙනවා. අපි මුලින් ඉඳලම පටන් අරන් උඩටම එමු කොහොමද ඇකමඩේෂන් එක තියෙන්නේ කියලා. බ්‍රිජ් වින් එකට ආවා. ඒ වුණාට පල්ලෙහාටකින් පටන් ගමු. අපි මෙතනින්ම ඉවර කරන්න බලමු වීඩියෝ එක. යමු එහෙනම් නැවේ අපර් ඩෙක් එකට. අපි දැන් ඇකමඩේෂන් එකේ අපර් ඩෙක් එකේ ස්ටාර්බෝඩ් සයිඩ් එකෙන් ඇකමඩේෂන් එකට එන්ටර් වෙන්නයි යන්නේ. ඉතින් මෙතන තියෙනවා entrance to upper deck කියලා. ඔන්න පළවෙනි දොර පහු කරගෙන එනකොට ආයෙත් දොරක් තියෙනවා. මේකේ අපිට පාස්වර්ඩ් එකක් එහෙම ගහලා ලොක් කරන්න පුළුවන් මේ දොරේ. හරි. ඇකමඩේෂන් එකට එන්ට්‍රන්ස් වෙනකොටම ඉස්සරලාම තියෙන්නේ අපර් ඩෙක් එකේ අපේ චේන්ජින් රූම් එක. ඉතින් මේ තියෙන්නේ චේන්ජින් රූම් එක. මීට කලින් දැකලා ඇතිනේ. මෙතන තියෙනවා හැමෝටම වෙන් කරපු ලොකර් එකක්. මේ තියෙන්නේ මගේ ලොකර් එක. මේ තියෙන්නේ FTR fitter, 4th engineer, ඊට පස්සේ 3rd engineer, 2nd officer, ඔය වගේ හැමෝටම නම් ගහලා වෙන් කරලා තියෙනවා. shoes ටික මෙතන තියෙනවා. මෙතන තියෙනවා emergency shower. ඒ කියන්නේ මොකක් හරි chemical හරි මොනවා හරි ඇඟට වැටුණොත් මොනවා හරි දෙයක් ඒ වගේ emergency විදිහට අපි නා ගන්න මොනවා හරි හොද ගන්න වුණොත් අපිට පුළුවන් මෙතන පාවිච්චි කරන්න. සිංක් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි changing room එක. ඊළඟට අපි යමු port side එකෙන් upper deck එකේ port side එක. මේක තමයි accommodation එකේ upper deck එකේ port side එක. මෙතන තියෙනවා entrance to upper deck. ඉතින් දෙපැත්තම එක වගේ. මෙතන තියෙනවා පොඩ්ඩක් විශේෂ කාමරයක්. fire control station. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ fire control station එකේ කියලා. අද වීඩියෝ එකේ වැදගත්ම තැනට තමයි ඉස්සෙල්ලාම ආවේ. ඉතින් ස්කිප් කරන්න එපා, වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්. මේක තමයි fire control station එක. මේ වගේ තවත් රූම් එකක් තියෙනවා එන්ජින් එකටත්. එන්ජින් කේසින් එකේ
ඔයාලට පේනවනේ මේක ඇත්තටම ගොඩක් ස්පෙෂල් විදියට හදලා තියෙනවා. මම ටිකක් එක්ස්ප්ලනේෂන් එක මට පුළුවන් විදියට මම කරන්නම්. ඇත්තටම මේ අපි මේ දේවල් දැනගත්තේ නැව් වලට ගිහිල්ලාමයි. ගොඩක් වැදගත් අලුතෙන් එන කෙනෙකුටත් මේ දේවල් දැනගන්න එක. ඉතින් මේ වෝල් එක ඔයාලා පේනවනේ මේක පොඩ්ඩක් ස්පෙෂල් විදියට හදලා තියෙනවා. බැල්ලක්වත් පිටින් මොකක් හරි ගින්නක් ආවොත් ඒකේ හීට් එක ඇතුළට දැනෙන්නේ නැති විදිහට ඉන්සුලේෂන් දාලා තමයි හදලා තියෙන්නේ. මොකද මේක මොකක් හරි වුණොත් එහෙම අපිට නැවේ ගින්න නිවා ගන්න ටිකක් අමාරු වෙනවා. මොකද මෙතනින් තමයි ඒ වගේ හැමදේම කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. ඉතින් මම පොඩියට එක්ස්ප්ලේන් කරන්න නැත්නම් වීඩියෝ එක මෙතන ඉවර වෙයි. ප්‍රධාන දේවල් විතරක් ඉස්සල්ලාම මෙතන ඔයාලට පේනවනේ මේක ස්විච් එකක්. මේක තියෙන්නේ බැලලක්වත් ගින්නක් ඇති වුණොත් අපි පුළුවන් තරම් ගින්නට ළඟම ස්ථානයේ තියෙන මෙන්න මේ ස්විච් එක ඔබන්න ඕන. ෆයර් කෝල් එක ඔබන්න ඕන. මෙතන මේ වීදුරුව බ්‍රේක් කරලා තමයි මේක ඔබන්න තියෙන්නේ. ඉතින් එතකොට කන්ට්‍රෝල් රූම්ස් දන්නවා. ඒ කියන්නේ බ්‍රිජ් එක එහෙම දන්නවා කොතනද ගින්න තියෙන්නේ කියලා. ඉතින් මේවා තියෙනවා ලොකු බිල්ඩින් වල, හොස්පිටල් වල හැමතැනම තියෙනවා. ඉතින් ඒක දැනගෙන තියාගන්න මේක තමයි ගින්නක් දැක්කොත් ඔබන්න ඕන ළඟම තියෙන එක. හරි. ඊළඟට මෙතන තියෙනවා ටෙලිෆෝන්ස් දෙකක්. මේක ටිකක් වැදගත්. මේක නැවේ බ්ලැක්අවුට් එකක් වුණත් පවර් නැති වුණත් මේක බැටරි පවර් එකෙන් වැඩ කරන ටෙලිෆෝන් එකක්. ඉතින් ඊළඟට මේක සාමාන්‍ය ෆෝන් එකක්. මෙතනින් නැවේ ඕන තැනකට කෝල් ගන්න පුළුවන්. මේ තියෙන chart එක, මේ තියෙන ෆෝන් නම්බර් ටික. ඊළඟට මේ තියෙන්නේ ගෑස් ඩිටෙක්ෂන් සිස්ටම් එක. මේක සාමාන්‍ය නැව් වල නෑ. මේ ගෑස් නැව් වල තමයි තියෙන්නේ. ඉතින් මේක ගෑස් වලින් දුවන්නේ. ගෑස් වලට වෙනම ගෑස් ලීක් වෙනවද කියලා බලන්න ඩිටෙක්ෂන් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ ටික මෙතනින් තමයි කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. ඊළඟට ටිකක් වැදගත් මේක ඉන්ටර්නැෂනල් සෝල් කනෙක්ෂන් බොක්ස් එක. ඉතින් මේකේ තියෙන්නේ ප්ලාන්ජරයක්. ඔයාලට පේනවනේ බෝල්ට් 4 තියෙනවා, ප්ලාන්ජර් එකක් තියෙනවා, ස්පැනර් දෙකක් තියෙනවා. මේක තමයි හදිස්සියකදී අපිට මොකක් හරි වෙලා අපේ තව බෑකප් එකක් විදිහට අපිට වතුර ගන්න ඕන වුණොත් ගින්නක් නිවා ගන්න අපිට පුළුවන් මෙන්න මේක සෝ එකේදී නම් සෝ එකට හයි කරලා අපිට වතුර ගන්න පුළුවන්. ඉතින් ෆයර් එකදී ඇඩිෂනල් මොකක් හරි වතුර ඕන වුණොත් මේක ගන්න පුළුවන්. දැන් බැලුවාක හිතන්නකෝ නෑ බ්ලැක් අවුට් වෙලා අපේ ඉමර්ජන්සි ජෙනිට්ස් වැඩ කරන්නේ නැති වෙලා අපිට ෆයර් පම්ප් එකක් දුවා ගන්න බැරි නම් අපිට පුළුවන් මෙන්න මේකෙන් එලියෙන් ෂෝ එකෙන් වතුර ගන්න. මොකද මේක ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ මෙන්න මේ සයිස් එක මුළු ලෝකෙම හැම එකේම එක වගේ. ඉතින් ඕන තැනකට මේක හයි කරන්න පුළුවන් ෆයර් සිස්ටම් එකකට. මෙතන තියෙනවා කබඩ් එකක්. ඉතින් මේ මම මගේ ඇරලා යන්නේ. ඉතින් අර වැදගත්ම දේවල් ටික තමයි කියන්නේ. මෙතන තියෙනවා කබඩ් එකක්. මේක තමයි ෆයර්මන් අවුට්ෆිට් තියෙන කබඩ් එක. මේ තියෙන්නේ ඇත්තටම මේ තියෙන මගේ ඇඳුම. මම ඇකමඩේෂන් එකේ ෆයර්මන් නම්බර් 2. ඉතින් ෆිටර් විදියට මගේ ඇඳුම තමයි මේ තියෙන්නේ. මේ තියෙන මගේ ෂූස් දෙක. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ හෙල්මට්. මේ ඔක්කොම මේ නැවේ මම ඉන්නකම මගේ ඇඳුම් තමයි. බැල්ලකත් ඇකමඩේෂන් එකේ ෆයර් එකක් වුණොත් ඩෙක් එකේ ෆයර් එකක් වුණොත් ඇකමඩේෂන් එකත් ඇතුළුව මමයි AB කෙනෙකුයි තමයි ඒ ගින්න නිවන්න යන්න ඕනේ. එන්ජින් ෆයර් එකක් වුණොත් තව වෙන දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයිල කෙනෙකුයි තව AB කෙනෙකුයි. අපි දෙන්නගේ ඇඳුම් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සෙට් එකත් මගේ ඇඳුමට තියෙන එක. ඉතින් මෙතන තියෙන BA බොටල්ස් දෙකක්. මේ දේවල් මේ මම ඕනාට වැඩිය එක්ස්ප්ලේන් කරන්න යන්නේ නැහැ. මොකද අද තියෙන්නේ ඇකමඩේෂන් එකේ වීඩියෝ එකක් නිසා. මෙතන තියෙනවා ෆස්ට් ඒඩ් කිට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා CO2 කන්ට්‍රෝල් බොක්ස් එක. ඉතින් CO2 කන්ට්‍රෝල් බොක්ස් එක කියන්නේ අපේ සාමාන්‍යයෙන් එන්ජින් එකේ ගින්නක් ඇති වුණොත් අපිට පුළුවන් ඔක්කොම වෙන්ටිලේෂන් ටික වහලා CO2 මුළු එන්ජින් රූම් එකම CO2 වලින් පුරවලා ගින්න නිවන්න. ඉතින් ඒකත් මෙතනලා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එක. මුළු නැවේම ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එක මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්මෝක් ඩිටෙක්ටර් දන්නවනේ ඔයාලා. ඒ මොකක් හරි ඩිටෙක්ටර් එකක් ඔන් වුණොත් ෆෝල්ට් එකක්ද මොකක්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. කොහෙද ගින්න කියලා බලා ගන්න පුළුවන්. ඒ දේවල් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ පැනල් එකකින්. හරි. ඊළඟට මේ තියෙන්නේ water mist lens. මේක මේ තියෙන්නේ ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් මේ කන්ටේනර් නැව්වල ෆයර් ආවොත් එහෙම
ඒක නිවන ඉක්විප්මන්ට් ටික තමයි මේ මෙතන තියෙන්නේ. ලොකුවට එක්ස්ප්ලේන් කරන්න යන්නේ නැහැ. මෙතන තියෙනවා මේ නොසල් එහෙම තියෙනවා. කන්ටේනර් එකක පය එකක් වුණොත් එහෙම අපි මේ ඒ කන්ටේනරේ හිල් කරලා අපි වතුර ගහනවා. ඒවට නොසල් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ මොබයිල් වෝටර් මොනිටර් කියලා එකක්. ඒකක් තියෙන්නේ නැව්වල මේ ගිනි නිවන්නම තමයි. ඉතින් බවුන්ඩරි කූලින් වලට වගේ තමයි ගොඩක් ඒවා ගන්න. ඊළඟට මෙතන තියෙනවා ඉමර්ජන්සි ස්ටොප් ස්විච් බොක්ස් එක. මෙතනින් ගොඩාක් දේවල් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඔයාලට පේනවනේ ඉමර්ජන්සි ෆයර් පම්ප් එක මෙතනින් දාන්න පුළුවන්. බිල්ජ් ෆයර් පම්ප් එක බිල්ජ් පම්ප් එකක් තියෙනවා. ඒකත් ෆයර් පම්ප් එකක් විදිහට පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් එහෙම GS පම්ප් 1 2 නම්බර් 1 2 කියලා එතන පම්ප් දෙකක් තියෙනවා. බූස්ටර් පම්ප් එක. බූස්ටර් පම්ප් එක කියලා කියන්නේ මේ නැවේ LNG නැවක් නිසා මේක ඇකමඩේෂන් එකේ ෆනල් එකේ පිටිපස්සේ තියෙනවා ලොකු ෆයර් එකට ඇටැක් කරන්න ලොකු ඒකට කොහොමද කියන්නේ නොසල් දෙකක් තියෙනවා. ඒකෙන් ලොකු වතුර ප්‍රමාණයක් ගහන්න පුළුවන්. ඉතින් ඒකට වෙනම ෆයර් පම්ප් එකෙන් අරගෙන බූස්ටර් පම්ප් එකකට දීලා ඒ පම්ප් එකෙන් තමයි අරක බූස්ටර් කරලා ඒක ප්‍රෙෂර් කරලා දෙන්නේ. ඉතින් ඒ බූස්ටර් පම්ප් එක තමයි මෙතනින් දාන්න තියෙන්නේ. ෆයර් පම්ප් විදිහට පාවිච්චි ගන්න පුළුවන් මෝටර් පම්ප් තියෙනවා 3ක්. ඒවා ටික ස්විච් ඔන් ඔෆ් කරන්න මෙතනින්. ඊට පස්සේ මෙතන තියෙනවා emergency stop for ER fans අනම්මනම් අර බ්ලෝවර් ටික ඔෆ් කරන්න ස්විච් තියෙනවා. ඊට පස්සේ පැල්ලක්වත් එන්ජින් රූම් එකේ ගින්නක් වුණොත් බ්ලෝවර්ස් ටික ඔෆ් කරනවා. නැත්තම් එයාලට මේ එන්ජින් රූම් එකට සප්ලයි වෙනවනේ ඔක්සිජන්. ඉතින් ඔක්සිජන් කට් ඔෆ් කරන්න නිසා මේ මෙතන මේ හයිඩ්‍රෝපේන් කියලා තියෙන්නේත් මෙන්න මේ කන්ටේනර් නැව් වලට අලුතෙන් ආපු ෆයර් වලට ඇටැක් කරන්න තියෙන ඉක්විප්මන්ට් එකක්. ඒකත් කන්ටේනර් නැව් වල තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා වෝටර් මිස්ට් කන්ට්‍රෝලර්. මොකක්ද මේ වෝටර් මිස්ට් කියන්නේ? මේ තියෙන්නේ මෙන්න මේ පැනල් එකෙන් තමයි වෝටර් මිස්ට් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ අපේ නැවේ නැවක ෆික්ස් සිස්ටම් දෙක තුනක් තියෙනවා. ඉතින් එකක් තමයි මේ CO2 සිස්ටම් එක ගින්නක් නිවන්න තියෙන. අනිත් එක තමයි මේ වෝටර් මිස්ට් සිස්ටම් එක. ඒකෙන් සාමාන්‍ය එන්ජින් රූම් එකේ තියෙනවා ගින්නක් ඇති වුණොත් ඔටෝ මෙයා ඩිටෙක්ට් කරගෙන වතුර ස්ප්‍රේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ වෝටර් මිස්ට් ඩිටෙක්ෂන් සිස්ටම් එක කියන්නේ. ඉතින් වෝටර් මික්ස් එකේ පැනල් බෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? පොඩි කම්ප්‍රෙසර් එකක්. මේක කම්ප්‍රෙසර් එකක්. මේකෙන් තමයි BA බොටල් පුරවන්නේ. BA බොටල් එක මම ඔයාලට පෙන්නුවා. මේ තියෙන BA බොටල් ෆයර්මන් අවුට්ෆිට් එකේ BA බොටල්ස් පුරවන්නේ මෙන්න මේ කම්ප්‍රෙසර් එකෙන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට පවර් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට කරන්ට් එක එන්නේ ඉමර්ජන්සි ජෙනරේටරෙන්. හරි. ඉතින් ඊළඟට අපි යන් ඇකොමඩේෂන් එකේ අපර් ඩෙක් එකේ ඇතුළට. ඔන්න අපිට ෆෝර්ට් පැත්තෙන් ආයෙත් ඇතුළට ආවා. අපර් ඩෙක් එකේ ඒ දේවල් ටික තමයි තියෙන්නේ. ඊළඟට යන්න තියෙන්නේ ඒ ඩෙක් එකට. ලිෆ්ට් එකේ ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් අපි පයින් මෙහා ඔන්න ඒ ඩෙක් එක මෙතනින් ගියාම මෙතන තියෙනවා ඒ ඩෙක් එකේ තියෙන හැම දෙයක්ම ලිස්ට් කරලා එතනින් බලලා අපිට යන්න පුළුවන් හරියටම ඒ ස්ථානෙට. හරි අපි පටන් ගමු ස්ටාර්බෝඩ් පැත්තෙන්. මෙතනින් යන්න තියෙන එළියට. මෙතනින් එළියට ගිහිල්ලා අපි අර අපර් ඩෙක් එකේ පටන් ගත්ත තැනටම ආයෙ එන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ship laundry room එක. මේ තියෙන්නේ ඔන්න ඒ ඩෙක් එකේ තමයි තියෙන්නේ. මේකේ මෙතන ඔයාලට පේනවනේ මෙන්න මේ washing machine එක තියෙන්නේ normal suit වලට. මේ අනිත් washing machine තුන තියෙන්නේ boiler suit වලට. මේක තමයි ඩයර් දෙක. මේක මේ දෙකෙන් හොදලා ඩයර් වලට දාලා පුළුවන් ඇඳුම් ටික වේල ගන්න. ඊළඟට මෙතන තියෙනවා ඩ්‍රයින් රූම් එක. මේ තියෙන්නේ ඩ්‍රයින් රූම් එක කියන්නේ අපිට පුළුවන් මෙන්න මේකේ මෙන්න මේ විදිහට ඕරෝල් එල්ලලා මේ ඕරෝල් ටික වේල ගන්න, රෙදි ටික වේල ගන්න. ඉතින් මේක විශේෂත්වය තමයි මෙන්න මෙතන.
ඔයාලට පේනවනේ මෙතන තියෙන හීටරයක්. ওই හීටරෙන් ඇත්තට මේක තියෙන මාර රස්නේ වැඩි රයින්න බෑ. ඕකෙන් පුළුවන් අපේ ඇඳුම් ටික වේල ගන්න. ඉතින් අර දිවල් බඳින්න ඕනේ නෑ. ඔන්න මේ විදිහට තමයි ලොන්ඩ්‍රි රූම් එක තියෙන්නේ. මෙතන තව තියෙනවා අයන් බෝඩ් එකක්. නමල තියෙන්නේ මෙහාට මේ නමල ඉවර වෙලා ඇඳුමක් අයන් කරගන්න වගේ පුළුවන්. හරි. ලොන්ඩ්‍රි රූම් එකෙන් පස්සේ ඊළඟට හම්බෙන කාමරය තමයි මෙන්න මේක. එයා හැන්ඩලින් යුනිට් රූම්. ඒ කියන්නේ සිස්ටම් එකේ AC සිස්ටම් එකේ එක කොටසක් මෙතන තියෙනවා. පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. මෙතන සද්ද වැඩි. මේ තියෙන්නේ. මේකේ කම්ප්‍රෙසර් තියෙන අනිත් පැත්තේ. මම මේ පැත්තට ගියේ නෑ. මෙතනින් තමයි AC ඇවිල්ලා. මෙතනින් අර මිස්ට් එකක් දීලා අර ඩ්‍රයි එයා නෝමල් එයා විදිහට හදාගන්නේ මෙතන. හරි. ඊළඟට හම්බ වෙන්නේ චීෆ් ඔෆිස් එක. මෙතන තමයි සාමාන්‍යයෙන් මොනවා හරි ක්‍රූ එකේ මීටින් එකක් වගේ තියන්නේ. මෙතනින් උදේ සාමාන්‍යයෙන් ඩෙක් එකේ කට්ටියට ටූල් බොක්ස් මීටින් එක තියන්නේ මෙන්න මෙතන. ඊළඟට නැවේ චීෆ් ඔෆිස් එකේ ඉන්නේ ගොඩක් වෙලාවට මෙන්න මෙතන. ඉතින් මේ තියෙන චීෆ් ඔෆිස් එකේ වැඩ කරන තැන. ඊළඟට මෙතන තියෙනවා අර කොන්ට්‍රෝල් රූම් එකේ තියෙන එන්ජින් කොන්ට්‍රෝල් රූම් එකේ තියෙන පැනල් දෙකම තමයි තියෙන්නේ. ඉතින් මේ එකක් පාවිච්චි කරන්නේ බැලස්ට් සිස්ටම් එකට. මම ඔයාලට එන්ජින් රූම් එකේ වීඩියෝ එකේදී කිව්වා බැලන්ස් සිස්ටම් එක ගැන. ඉතින් අර වතුර ගහලා නැව බැලන්ස් කරන එක ගැන මම ඔයාලට කියලා දුන්නා. ඉතින් අන්න ඒ සීන් එක චීෆ් ඔෆිසර් තමයි කරන්නේ. නැවේ බැලන්ස් ගහන්නේ. ඉතින් ওই බැලන්ස් සිස්ටම් එක හැන්ඩල් කරන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ මොනිටර් එකකින්. ඊළඟට මෙතන තියෙනවා LNG බංග ටැංක් එක එයා දාගෙන තියෙනවා. ඒ වුණාට මෙතනින් පුළුවන් එන්ජින් රූම් එකේ සම්පූර්ණම ෆැනල් බෝඩ් වෙලා මනම් මේන් එන්ජින් එක ජෙනරේටර් අනම්මනම් ඒ ටිකත් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මේ හැම සිස්ටම් එකක් චිප් ඔෆිස් එකේ ඉඳලා එන්ජින් රූම් එකේ දේවල් බලන්න පුළුවන්. නැවක් මම දැක්කේ පළවෙනි වතාවට. ඉතින් ඒ විදිහට තියෙන මේ LNG නැවක් නිසා වෙන්න ඇති. මෙතන තියෙනවා කම්පියුටර්ස්. මේ ඕන එකක් අපිට ක්‍රූ එකේ කට්ටියට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ නැවේ මේ අපේ තියෙනවා සීගල් කියලා එකක්. ඉතින් ඒ දේවල් කරන්නේ ඊට පස්සේ රෙස්ටවර්ස් අනම්මනම් දාන්නේ. ඔක්කොම දාන්නේ මෙන්න මේ කම්පියුටර්ස් වලින් අපිට ඒ ඕන එකක් යූස් කරන්න පුළුවන්. චීෆ් ඔෆිස් එකේ කම්පියුටර්ස් අපි යූස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක යාගේ වැඩවලට තියෙන දේවල්. ඉතින් මේ විදිහට තමයි චීෆ් ඔෆිස් එක. මෙතන තියෙනවා ලස්සන ගැට ටිකක් එහෙම හදලා. මේ තියෙනවා මෙතන IMO රෙගුලේෂන් අනම්මනම් ඩ්‍රෝවින්ස් අනම්මනම් ඒවා තමයි තියෙන්නේ. ඊළඟට මෙතනින් එළියට යන්න තියෙනවා. මේක තමයි සූවස් කැබින් එක. සූවස් කැබින් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැවක හැම නැවක්ම ඩිසයින් කරනවා මෙන්න මේ සූවස් channel එකේ යන්නත් ඕනේ විදිහට. ඒ ඩිසයින් කරනකොට මෙන්න මේ සූවස් කැබින් එක කියන එක හැම නැවෙම හදනවා. මේක තියෙන්නේ සූවස් channel එක ඔයාලා අහලා තියෙනවනේ. සූවස් channel එකේ යනකොට සූවස් ක්‍රූ එක කියලා කට්ටියක් නැවට එනවා. එක එක දේවල් වලට. ඉතින් මම මේ හැම දෙයක්ම කතා කරන්න ගියොත් එහෙනම් මේ වීඩියෝ එක දික් වෙනවා. ඉතින් හිතන්නකෝ මේ සූවස් ක්‍රූ එකේ සූවස් කැබින් එක තමයි මේ තියෙන්නේ. මේක 6 දිනකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ නැව යන්නේ නෑනේ මේ සූවස්. ඒක නිසා අපි වෝටර් ස්ටෝර් එක විදිහට තමයි මේක තියාගන්නේ. අපේ ඩ්‍රින්කින් වෝටර් ස්ටෝර් එක තමයි මේක. ඉතින් මෙතන මෙයාලට බාත්රූම් එක තියෙනවා මේ. ඔහොම තමයි සූවස් කැබින් එක ඉවර වෙන්නේ. ඉතින් අර හීටර් සිස්ටම් එක හැමදේම තියෙනවා. ඉතින් හැබැයි එක්කෙනෙකුට හදපු එකක් නෙමෙයි 6 දෙනෙකුට හදපු කාමරයක්. ආයේ මෙතනින් ගියාම තියෙනවා අපේ ගාබේජ් ලොකර් එක. මේ තියෙන ගාබේජ් ලොකර් එක. අපි ගිහින් බලමු ගාබේජ් ලොකර් එක. හොඳ ගාබේජ් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා නෙවෙයි. මේ ප්ලාස්ටික් ඩොමෙස්ටික් ප්ලාස්ටික් ඇලුමිනියම්
ඔය වගේ හැම එකක්ම වෙන් කරලා තියෙන. ඉතින් මේ තියෙන්නේ ෆුඩ් වේස්ට් දාන්න. ෆුඩ් වේස්ට් නරක වෙනවනේ අපේ කෑම. ෆුඩ් වේස්ට් කියන්නේ කෑම. ඉතින් කෑම අයින් කරන දේවල් ඒවා නරක වෙන නිසා මෙන්න මේ වගේ පීසර් එකකට දාලා කූල් කරලා තමයි අපි ඒවා තියාගන්නේ. සෝ ඒකට දෙනකම්. මේ මොකද්ද මේ නිල් පාටට තියෙන්නේ? මේකෙන් තමයි මේ ගාබේජ් ටික ප්ලාස්ටික් එහෙම මේකට දාලා අපිට පුළුවන් කම්ප්‍රෙස් කරන්න. ඉතින් කම්ප්‍රෙස් කරලා ලොකු ගාබේජ් ප්‍රමාණයක් කම්ප්‍රෙස් කරලා පොඩි තැනක ස්ටෝර් කරන්න පුළුවන්. ඒකට තමයි කම්ප්‍රෙස් මැෂින් එක පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ගාබේජ් රූම් එක. ඊළඟට අපි යමු දැන් ඇත්තටම මේ ඒ දෙක එක ඉවරයි. මෙතන තියෙනවා මේ වොත්මන්ගේ රූම් එක. ඒක ඉම්පෝර්ටන්ට් නෑ. ඉතින් අපරාධ වීඩියෝ එක දික් වෙනවා. අපි ඒක නිසා ඊළඟට යමු B ඩෙක් එකට. A ඩෙක් එකට පස්සේ ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ B ඩෙක් එකට. B ඩෙක් එකේ ප්‍රධාන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරලාම ඔන්න මේ පැත්තේ අපේ මෙස් රූම් එක තියෙනවා. මෙස් රූම් එක කියන්නේ අපි කෑම කන තැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කෑම කන තැන ෂෙඩියුල් වෙලා තියෙන්නේ. මම ඔයාලට කිව්වා ඇකොමඩේෂන් එකේ වීඩියෝ එකේදී මේකේ තැන් දෙක තුනක් තියෙනවා මම එක්ස්ප්ලেইন කරන්නම් කියලා. වෙන නැව්වල නැති මේකට මේ නැවේ විතරක් මම දැක්ක දෙයක් තමයි මෙන්න මේ කෑම අරින ටේබල් එක. මේකේ මෙන්න මේ එක පැත්තක් කූල් කරන්න පුළුවන්, අනිත් පැත්ත හොට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්විච් දෙක තමයි තියෙන්නේ. මේ ස්විච් එක දාපුවහම මේ පැත්ත හොට් වෙනවා, මේ පැත්ත කූල් වෙනවා. ඊට පස්සේ මොන හරි කෑම එකක් හදාගන්න මයික්‍රෝ එක තියෙනවා. මේකන රයිස් කුකර් එක. අපේ මෙස්මන් ඕකේ තමයි බත්තු යන්නේ. ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකේ කෑම වර්ග ඕන දෙයක් තියෙනවා. ඕන කෙනෙකුට ඕන වෙලාවක කන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් මෙතන හැම තැනක්ම එක එක්කෙනාට වෙන් වෙලා තියෙනවා කෑම කන්නේ. මං කෑම කන්නේ මෙන්න මෙතන. මෙතන බෝසන්, අතන චීෆ් කුක්, ඊට පස්සේ ඔයිලස්ලා අතන ඉන්නවා. ඒ බීලා මෙතන ඉන්නවා. ඔය වගේ බෙදලා තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් අපිට ඕනේ නම් නූඩ්ලස් එහෙම හදාගෙන කනවා නම් මෙන්න මේ වගේ නූඩ්ලස් එහෙම තියෙනවා. කෑම කන්න තියලා දැන් මේ වගේ වෙලාවට මට ඕන නම් කන්න පුළුවන් ඇවිල්ලා ඕන දෙයක්. ඊට පස්සේ මෙතන තියෙනවා බිස්කට් වගේ දේවල් එහෙම මෙතන තියෙනවා. බිස්කට් තියෙනවා, ඕට්ස් තියෙනවා. ඊට පස්සේ තේ බොනවා නම් ඒ දේවල් වලට මෙතන සීනි, කිරිපිටි ඒ වගේ දේවල් තියෙනවා. පාන් වල ගාගෙන මොන හරි කනවා නම් ඒවා තියෙනවා. ඉතින් ප්ලේට් ටික මෙතන තියෙනවා. වතුර අතන ෆිල්ටරේ තියෙනවා. ෆිල්ටරෙන් තමයි සාමාන්‍යයෙන් අපි වතුර ගන්න කෝප් එකට. කැමති නම් බෝතල් ගෙනල්ලත් බොන්න පුළුවන්. මේ විදිහට තමයි මෙස් එක තියෙන්නේ. මෙස් එකනොත් ඔතනින් එළියට යන්න පුළුවන්. එතන එහෙමයි. ඊට පස්සේ ගැලිය. ගැලිය මම පොඩි වටයක් විතරයි යන්නේ. ඉතින් අපේ චීෆ් කුක් නෑ. මට එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නෑ. මෙන්න මේ විදිහට තමයි මේ නැවේ ගැලිය තියෙන්නේ. මෙතනින් උඩට ප්‍රොවිෂන් ස්ට්‍රෝ. ඉතින් මේ විදිහට තමයි ගැලිය තියෙන්නේ. මම try කරන්නම් ගැලිය අපේ චීෆ් කුක් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න. එහෙම නැතුව මට තේරෙන්නේ නැහැ ඒක ටික ඒක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඊළඟට අපේ රෙක් එක මේ තියෙන්නේ. මේක තමයි ක්‍රූ එකට වෙන් වෙලා තියෙන රෙක් එක. ඒ වගේම තමයි දැන් අපි ගියේ මෙස් රූම් එක. අපි කෑම කන තැනත් ක්‍රූ එකට වෙන් වෙලා තියෙන එක. ඉතින් මෙතනින් එහා පැත්තේ තමයි ඔෆිසර්ස් ලගේ මෙස් එකයි එයාලගේ රෙක් එකයි තියෙන්නේ.
මේ විදිහට තමයි මගේ වීඩියෝ බලන කට්ටිය නම් ඉතින් දැකලා ඇති. අපි මෙතනින් පටන් ගමුකෝ. ඔන්න මෙතන පොඩි සිංක් එකක් තියෙනවා. සොෆ්ට් ඩ්‍රින්ක් ටිකක් තියෙනවා. මෙතන නිකන් අර බාර් එක වගේ පොඩ්ඩක් අර උස මේ පුටු දාලා එතන එහෙම හදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපේ ක්‍රූ රෙක් එක තියෙන්නේ. ගේම් ගහන කට්ටියට එහෙම ගේම් ගහන්න පුළුවන්. ෆිල්ම් බලනවා නම් ෆිල්ම් බලන්න පුළුවන්. මෙන්න තියෙනවා අලුත්ම අලුත් PS5 එකක්. PS5 එකයි ජොයිස්ටික් තව එකක් තියෙන්න ඕනේ මේක යට ඇති තව එකක්. සින්දු කියනවා නම් මයික් තියෙනවා. ඔහොම තමයි ලොකු ටීවී එකක් තියෙනවා. ඔය විදිහට තමයි ක්‍රූ රෙක් එක තියෙන්නේ. ක්‍රූ රෙක් එකේ තමයි සාමාන්‍යයෙන් අපි පාටි දාන්නේ. ඊට පස්සේ මොනවා හරි උපන්දින මොනවා හරි ඒ වගේ පාටි ඊට පස්සේ කට්ටිය සෙට් වෙනවා නම් ඔය හැම දෙයක්ම කරන්නේ මේකේ. පබ්ලික් ඒරියා එකක් හැමෝටම එක වගේ යූස් කරන්න පුළුවන්. හැමතිස්සෙම මේ වගේ සොෆ්ට් ඩ්‍රින්ක් මොනවා හරි තියෙනවා. ඉතින් මේක ගිටාර එකක්. මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ නෙමෙයි. දැන් අලුත් මේක අලුත් නිසා ඔය ගිටාර එකකුයි මේ බීට් බොක්ස් එකක් අපි හදාගත්ත එකක් තියෙනවා. මෙහෙම නෙමෙයි අර බොංගෝ අනම් මනම් ගොඩක් ඕඩර් කරලා අරගෙන තියෙනවා වෙන නැව්වල. මේක තාම අලුත්. තාම මුකුත් නැහැ. හැමතැනම වගේ පොඩි ප්ලාන්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ PS5 එකේ ගේම් ටිකක්. ගේම් 3යි තියෙන්නේ. ඉතින් කවුරු හරි කැමති නම් එහෙම ගේම් ගහන්න මොන හරි රික්වෙස්ට් එකක් තියෙනවා නම් ඕඩර් කරලා ගේම් ගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ මේ PS5 වල මේ ගේම් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 300-400ක් වෙන වෙලාවලුත් තියෙනවා. ගොඩක් එක්ස්පෙන්සිව් ගේම්. ගිටාර එකක් තියෙනවා. මේකේ තියෙන ගිටාර එකක් විතරයි මේ ඉන්ස්ට්‍රුමන්ට් වලට. ඊට පස්සේ මේ තව මේ බීට් බොක්ස් එකක් අපි හදාගත්ත එකක් තියෙනවා. එහෙම ඕනේ නැහැ. ඇත්තටම මේ රික්වෙස්ට් කරොත් අනිවාර්යෙන් ඕඩර් කරලා නැවට ගන්න පුළුවන්. එහෙම මේ ඉන්ස්ට්‍රුමන්ට් මොනවා හරි ඕන නම් මියුසික් බාන්ඩ් එහෙම ඕන නම් ගන්න පුළුවන්. හරි. මෙහෙම තමයි රෙක් එක. ක්‍රූ රෙක් එක. මට කියන්න බැරුව ගියා ගොඩක් තැන්වල මෙන්න මේ වොච් එක තියෙනවා. මේ ඔටෝ වොච් එකක්. ඉතින් ඔයාලා දන්නවනේ දැන් අපි මුහුදෙන් තව රටකට යනකොට ටයිම් එක චේන්ජ් කරගන්නවා. අපි පැයෙන් පැය වෙනස් වෙනවා. පැය භාගෙ දානවා. ඔය වගේ වෙනවා. එතකොට මේ දැන් මගේ කාමරේ තියෙන ක්‍රූ එකේ අපේ කාමරවල තියෙන වොච් එක ඔටෝ වෙනස් වෙන්නේ අපි අතින් කරකව ගන්න ඕන. මේක බ්‍රිජ් එකේ ටයිම් එක ඇඩ්ජස්ට් කරනකොට මේ වගේ ඔටෝම පැය යනවා සිටි ගාලා ඇඩ්ජස්ට් වෙනවා. ඊළඟට අපි යමු ඔෆිස් මේස් එක බලන්න. ලයිට් ඔෆ් කරලා තියෙන්නේ. ලයිට් එක දාගමු. හරි. මේක තමයි ඔෆිස් මේස් එක. මෙන්න මේ විදිහට තමයි ඔෆිස් මේස් එක. මෙන්න මෙතන තමයි එයාලගේ බුෆේ එක හරි ඉන්නේ. මේ තියෙන්නේ. තියාලට අර වගේම ෆ්‍රිජ් එකක් තියෙනවා, මයික්‍රෝ එක තියෙනවා, පාන් රෝස්ටර් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඒ පාන් කන්න නම් මනම් ඒවා. මෙතන ප්‍රැන්ටි ඒරියා එක. මේ විදිහට තමයි මෙතනත් මේ එක එක තැන්වල මේ විදිහට වෙන් වෙලා තියෙනවා. මෙයාලගෙත් අර අපේ වගේම මේ කෑම කන තැන් වෙන වෙනම එයාලට ආවේනික තැන් තියෙනවා. හරි. මෙතන මේ ක්‍රූ රෙක් එකේ නැති මෙතන තියෙන එකක් තියෙනවා. මේක එලාම් පැනල් එකක් තියෙනවා ඔෆිස් මේස් රූම් එකට. හරි. ඊළඟට මේක තමයි ඔෆිසර්ස් ලගේ රෙක් එක. ඔෆිස් රෙක් එක අපි මෙතන ඉඳලා පටන් ගමු. අර වගේම අපේ ක්‍රූ එකේ වගේම මෙන්න මෙහෙම අර බාර් එකේ වගේ උස පුටු දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන සින්ක් එක, ඔටෝ වොච් එක, එලාම් පැනල් එකක් මෙතන දීලා තියෙනවා. ඉතින් ආයාලට මෙතන ෆ්‍රිජ් එකක් දාගෙන තියෙනවා. මේක නම් මේ එයාලගේ ගේම් එකක් මම නම් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. එයාලගේ මේ ගේම් එකක් මෙතන මං හිතන්නේ
නැවේ ඔරිජිනල් ආපු එකක් වගේ ලස්සනට තියෙනවා හැමදේම. එයාලගේ තියෙන ෆස් වගේ එකක් ඔෆිසස්ලට. මෙයාලගේ ප්ලාන්ට් එක නම් එයාලා මරාගෙන අපරාදේ. ප්ලාන්ට් දෙකම මැරිලා. ප්ලාන්ට් දෙකම මැරිලා අපේ ප්ලාන්ට් එක තියෙනවා තාම. මෙයාලටත් තියෙනවා ගේම්. මෙයාලගේ නම් දෙකක් දෙකයි තියෙන්නේ. ඉතින් අපිට මේවා මාරු කරගන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි ඔෆිස් රෙක් එක තියෙන්නේ. වෙනසක් නැහැ, ලොකු වෙනසක් නැහැ. අර වගේම ලොකු ටීවී එකක් තියෙනවා 55ක විතර. ඔහොම තමයි තියෙන්නේ. බියර් ටිකක් තියෙනවා. ඒතර මාර ලස්සනයි. මම ආයෙ වටයක් පෙන්නන්නම් මේ විදිහට. මේ නැවේ මේ ඇරේන්ජ්මන්ට් එක නම් මාර ලස්සනයි. පේනවනේ. හොටෙල් එකක් වගේ තියෙනවා. හරි. ඊළඟට මේකේ තියෙනවා තව දෙයක්. මේක තමයි ඩියුටි මෙස් එක. මේ තියෙන ඩියුටි මෙස් එක කියන්නේ මෙන්න මේකට. ඩියුටි මෙස් එකෙත් ටෙලිෆෝන් එකක් තියෙනවා. මේ හැමතැනම තියෙනවා ටෙලිෆෝන්. ඩියුටි මෙස් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ මෙස් එකේ වැඩ කරන ඇඳුමෙන් ඇවිල්ලා කන්නේ නැහැ. අපි ඇඳුම් මාරු කරගෙන තමා කෑම කන්නේ. අර කිල්ඩු වෙච්ච ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා එතන කෑම කන්නේ නැහැ. කාට හරි හදිස්සියේ ඩියුටි වෙලාවේ කෑම කන්න ඕන වුණොත් එයාට පුළුවන් ඕරෝල් එක පිටින් මෙන්න මෙතනට ඇවිල්ලා කෑම කන්න. අතනින් බෙදාගෙන මේක ඇතුළට ඇවිල්ලා ඩියුටි මෙස් එකේ කෑම කන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ එතකොට. ඉතින් පබ්ලික් টয়ලට් එකක් එහෙම තියෙනවා මේ ඩෙක් එකේ. ඔහොම තමයි මෙතන වෙන්නේ. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. හැම නැවකම මේක අනිවාර්යෙන් ඉතින් ආවේනික දෙයක්. මෙන්න මේ ඩෙක් එකේ මේ මෙස් එක රෙක් එක අනම්මනම් තියෙන ඩෙක් එකේ මෙන්න මෙතන තියෙනවා නෝටිස් බෝඩ් එකක්. මෙතන නෝටිස් ගොඩාක් තියෙනවා. පේනවා මේ එක එක කොළ අලවලා. ඉතින් මෙතන තමයි මොනවා හරි ඔය ටයිම් චේන්ජ් වෙන ඒවා යන පෝට් මොනවා හරි අස්සම් කරන් සයින් කරන්න අපිට මොනවා හරි තියෙනවා නම් ඒ හැම දෙයක්ම මෙතන තමයි ඩිස්ප්ලේ කරන්නේ. B ඩෙක් එකෙන් පස්සේ ඔන්න C ඩෙක් එක. C ඩෙක් එකෙන් මම කැමතිම ඒරියා එක තමයි මෙන්න මේක. අපි ඉස්සල්ලාම මේ පැත්තෙන් පටන් ගමු. මේක තමයි අපේ ජිම් එක. ජිම් එක කොටස් දෙකකට තියෙන. එකක් කාඩියෝ, එකයි මේ මල්ටි ෆන්ක්ෂන් ස්පෝර්ට්ස් කියලා පැත්තක්. ඒකේ අපි ඉස්සල්ලාම මෙතන ඉඳලා පටන් ගමු. මේක තමයි අර ඩාට් එක ගහනවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ කණ්ඩායම් දෙකකට බෙදලා අර මෙන්න වගේ පොඩි එරෝ තියෙනවා. ඔන්නම ගන්න තියෙන්නේ. අවුරුද්දේ වීඩියෝ එක බලන්න අපි මේකෙනුත් ඉවෙන්ට් එකක් දාලා කරා. ඉතින් මේ ඇත්තටම ගොඩක් ආතල් වීඩියෝ එකක් ඒක. මේක තියෙනවා. ඊට පස්සේ ටේබල් ටෙනිස් ටේබල් එක තියෙනවා. මේ තියෙන්නේ. මේක දැන් මේ අර රෝලින් හින්දා ජිම් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. නැත්තම් හොඳට ඇරේන්ජ් වෙලා තියෙනවා මෙතන. ඉතින් මේක දැන් මේ අයින්ට දාලා තියෙන අපි මේක ගහන වෙලාවට මෙහාට ගන්නවා. චයිනීස් අය මේක ගොඩක් සෙල්ලම් කරනවා. මෙතන අර වුඩ් වලින් හදපු මේ රැක් එකේ දාලා තියෙනවා රබර් පටි. ස්ටිචින් වලට එහෙම ගන්නෙ ඒවා ටික. ඊට පස්සේ මෙතන තමයි කාඩියෝ වලට මෙන්න මේ මැෂින් ටික තියෙන්නේ. මෙන්න මේක තියෙනවා. මේ බයිසිකල් එක තියෙනවා. මේ ඔක්කොම හොඳට වැඩ කරනවා. මේ මැෂින් එක අර මේ අර පඩි පෙලක යනවා වගේ තියෙන මැෂින් එක. මේක මම නම නම් දන්නේ නැහැ හරියට. මේක රැප්ස් වලට සෙල්ලම් කරන එකක්. මේ ට්‍රෙඩ්මිල් එක. ඊට පස්සේ මෙතන පන්චින් බෑග් එකක් තියෙනවා. මෙතන මේ එල්ලලා නැත්තේ අර රෝලින් එකට එහෙට මෙහෙම පැද්දෙන නිසා. එක්සර්සයිස් එකට ගන්න බෝල් තියෙනවා. ඊට පස්සේ මේකේ අනිත් කොටස තියෙන්නේ එහා පැත්තේ. මේ පැත්තේ කාඩියෝ ඇන්ඩ් මල්ටි ෆන්ක්ෂන් ස්පෝර්ට්ස්. මේ පැත්තේ තමයි වේට් ලිෆ්ටින් පැත්ත. ඉස්සල්ලාම අපි මෙතනල කතා කරමු. මේ තියෙන්නේ අපේ අර මේවට කියන අර කෙටල් ඩම්බල් කියන්නේ. ඒවා සෙට් එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. බෙන්ච් එකක් තියෙනවා. පඩි ටික තියෙනවා. අර මේ මැෂින් එක තියෙනවා.
ඩම්බල් සෙට් එක තියෙනවා. සාමාන්‍යයෙන් එක්සර්සයිස් ටිකක් කරගන්න හොඳයි. අවුලක් නැහැ. ඔක්කොම බඩු ටික තියෙනවා. වැඩ ලැබිලා ඉතින් මෙතන තමයි දවසේ පැය එකමාරක් වගේ ඉන්නේ. අනිත් එක තමයි හොස්පිටල් එක. හොස්පිටල් එක ඇතුළට ගිහිල්ලා මට පෙන්නන්න බෑ. මේකේ කී එක තියෙන්නේ සෙකන්ඩ් ඔෆිසර් ගාව. ඉතින් මම try එකක් දෙන්නම් හොස්පිටල් එකේ වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්න. මේක තමයි හොස්පිටල් එක. මේක තමයි ඩෝ එක. මෙතන ගහලා තියෙන හොස්පිටල් කියලා. ඉතින් අපිට ඒක බලන්න විදිහක් නැහැ. හරි. ජිම් එකත් ඉවරයි. අපි ඊළඟට යමු. එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මෙතන මේ ඉලෙක්ට්‍රිකල් කේබල් ට්‍රංක් මේවා හැම දෙක එකේම තියෙනවා. ඉතින් අපි මේකට විතරක් යන් අනිත් ඒවාට මම යන්නේ නැහැ. මොකද ඔක්කොම එක වගේ මේ ඇකොමඩේෂන් එකේ වයර් ටික වයරින් ටික යන්නේ මෙන්න මේ රූම් එක through තමයි. මේ තියෙන මේ කේබල් ටික ඔන්න ඔය මේ හරහා තමයි යන්නේ. මේ කෙලින් තියෙන හැම තට්ටුවකම ඔන්න ඔය වගේ කාමරයක් තියෙනවා. ඒතකොට මේක ඉලෙක්ට්‍රික් කේබල් ට්‍රංක් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා පයිප් ට්‍රංක් එක. ඒ කියන්නේ මේකේ තමයි ඇකොමඩේෂන් එක ඇතුළට යන පයිප් ලයින් ටික තියෙන්නේ. ඉතින් ඔය අපි නාන වතුර අනම්මනම් ඒව ටික මේ තියෙන්නේ. හොට් වෝටර් ලයින් අනම්මනම් ඔය ඕකෙන් තමයි යන්නේ. ඔන්න ඔය රූම් දෙක පහළ ඉඳලා උඩටම තියෙනවා. මෙතන තියෙනවා ලොකර් එකක්. ඊට පස්සේ මෙතන ආයෙත් රූම් එකක් තියෙනවා. මෙතන තමයි තියෙන්නේ ගැලියේ මීට් රූම් අනම්මනම් මේ පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ ගැලියේ ඩ්‍රයිව් ප්‍රොවිෂන් ස්ට්‍රෝ එක මේ තියෙන්නේ. ඒව ඇතුළට යන්න බෑ. ඉතින් මේ වලට පේනවනේ මෙතන ගහලා තියෙනවා ගැලි ස්ටාෆ් ඔන්ලි. වෙලාවක් ආවොත් මම වෙනම වීඩියෝ ගේන්නම් ඒවට ගිහිල්ලා. ඉතින් මෙතන තමයි පූල් රූම් වලට යන්නේ. මෙතන තමයි බොන් ස්ටෝ එක. ඉතින් ඔයාලා දන්නවනේ බොන් ස්ටෝ එක මොන වගේද කියලා. ඒ වීඩියෝ එක කරනකොට බොන් ස්ටෝ එකේ බඩු ගොඩක් තිබුණේ නැහැ. හදිස්සියෙන් කරේ වීඩියෝ එක. ඉතින් ඇත්තටම බඩු දැන් ඇවිල්ලා තියෙන්නේ. ආයි මං හිතනවා බොන් ස්ටෝ එකේ වීඩියෝ එකක් ඕන වෙන එකක් නැහැ. ඉතින් මං කරන නිසා හරි. ඔන්න C ඩෙක් එකත් ඉවරයි. ඊළඟට අපි යමු D ඩෙක් එකට. මං කියලා තියෙනවා මේ ආර්ට් ගැන. හැමතැනම මේ වගේ ආර්ට් තියෙනවා. ලස්සන චිත්‍ර. දැන් ඔන්න D ඩෙක් එක. කිව්වා වගේම මේ තියෙන ඉලෙක්ට්‍රික් කේබල් ට්‍රංක් එක මං ආයෙ පෙන්නන්නේ නැහැ. මේ වගේ උඩට යනකම්ම තියෙනවා. ඉතින් මේ මට කලින් කියන්න බැරුව ගියා. හැම ඩෙක් එකකින්ම මෙන්න මේ වගේ එළියට යන්න පුළුවන්. පේනවනේ. ඒ වගේ වටයක් යන්න පුළුවන්. මට අමතක වුණා B ඩෙක් එකේදී පෙන්නන්න ලයිෆ් බෝට් තියෙන B ඩෙක් එකේ. මේ තියෙන්නේ මේ පහළ ඩෙක් එකේ B ඩෙක් එක. අපි දැන් ගිහින් ආවේ B ඩෙක් එකේ. ජිම් එකට එහා පැත්තේ ලයිෆ් බෝට් තියෙනවා. එහා පැත්තේ ලයිෆ් බෝට් එකක් තියෙනවා. ලයිෆ් බෝට් දෙකක් තියෙනවා නැවකට. මට ඒක පෙන්නන්න බැරුව ගියා. ඉතින් ඔන්න ලයිෆ් බෝට් එක මේ පැත්තෙන් තියෙනවා. මේ පිටිපස්සෙන් තියෙන්නේ මෙන්න මේක. මේක තමයි ප්‍රොවිෂන් ක්‍රේන් එක. මේ වගේ ක්‍රේන් දෙකක් තියෙනවා. ඉතින් මේකට සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රොවිෂන් ක්‍රේන් කියලා. ඉතින් නැවට අවශ්‍ය කරන ප්‍රොවිෂන් ඒ කියන්නේ අපේ කෑම බඩු අනම්මනම් ස්පෙයා පාර්ට් මොනවා හරි ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් මෙතනින් ගන්න පුළුවන්. ක්‍රේන් එකක්. ඔයගේ ක්‍රේන් දෙකයි. ඊට පස්සේ මොනොරේල් ක්‍රේන් කියලා වෙනම ක්‍රේන් එකක් ආයේ එන්ජින් කේසින් එකේ තියෙනවා. හරි. ඉතින් මෙතන තියෙන ලොකර් එක. මේ ඩෙක් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඉඳලා තමයි ක්‍රූ එකේ කැබින් ටික පටන් ගන්නෙ. ඉතින් ඔන්න අපි ආයේ ඇවිල්ලා තියෙන්නේ ක්‍රූ එක පොඩ්ඩක් නිදහසේ ඉන්න පුංචි ලිවින් ඒරියා එකකට. ඔයාලට පෙන්නන්නම්. මෙන්න තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක තියෙන්නේ. මෙතන සෝෆා ටිකක් තියෙනවා. ඔටෝ වොච් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ කම්පියුටරයක් තියෙනවා. මේක ඉන්ටර්නෙට් උත් තියෙනවා. අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. මේ ඒ වුණාට පර්සනල් වැඩ නම් කරන්න බෑ. මෙතනත් අර ජිම් එකේ වගේම එලාම් පැනල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම රාක්කයක් තියෙනවා. එතකොට මේක මොකද්ද?
මේක තමයි ලයිබ්‍රිය පෙට්ටි වගේයක් තියෙනවා. ඉතින් ඒවා නම් මේ ස්ටෝස් ආපු වගේක්. ඒවා තාම ස්ටෝස් වලට දාලා නැහැ. හදිස්සියට මේකේ දාලා තියෙන්නේ. මේක ලයිබ්‍රියක් නැවේ ලයිබ්‍රියක් තියෙනවා. ඇත්තටම මේ රාක්ක තියෙන පොත් දාන්න මේ ඒවා එකක්වත් පිළිලා නැහැ. මොකද මේක අලුත් නැවක්නේ. තාම ඒ වගේ දේවල් මුකුත් පොත් ඕඩර් කරලා නැහැ. එහෙම නැත්තම් මේ වගේ පොත් තියෙනවා. ඉතින් පොත් දෙක තුනක් තියෙනවා. මේවා නම් මේ බයිබල් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ සිංහල පොත්. හැබැයි මේක මේ සුද්ධ බයිබලය කියලා තියෙන්නේ. මේ ඇත්තටම මේ ඉංග්‍රීසි නෙමෙයි මේ ඔක්කොම සිංහලෙන් තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ ඔක්කොම සිංහලෙන් තියෙන්නේ. ඉතින් මේ පොත් අපිට ගෙනත් දුන්නේ ඇමරිකාවෙන්. ඉතින් ඇමරිකාවෙන් ගෙනත් දුන්නට එයාලා සිංහලෙන් ප්‍රින්ට් කරලා තමයි ගෙනත් දීලා තියෙන්නේ. සීමන්ලට එහෙම ගෙනත් දෙනවා මේ ක්‍රිස්තියන් කට්ටිය. ඉතින් මේවට එනවා එයාලා මෙතනත් ලොකර එකක් තියෙන්නේ. ඉස්සරහට කැබින් ටිකක් තියෙනවා. ඉතින් එයාලා ක්‍රූ ඉන්නවා. අපි දැන් යමු මෙතනින් එළියට. මෙතන එළිය පොඩ්ඩක් විශේෂයි. ඔන්න අපේ කැඩෙටුයි ඔයිලා අයියා ඉන්නවා. මේ ජනිත් අයියා ඔයාලා දන්නවනේ කෝ. මොකද වෙන්නේ? එයාලා චිප්ස් එකක් කකා හවස සැඳෑ සමයේ ගත කරනවා. ඉතින් අර එහා පැත්ත වගේම තමයි මේ පැත්තෙත් අර මම කිව්ව වගේම මේ ක්‍රේන් එක තියෙනවා. මාර ලස්සන යහස දැක්කද ඔයාලා? අර ඇමරිකන් අහස දැක්කද? මාරම ලස්සනයි. හරි. අපි යමු බලමු අපි පහළම ක්‍රූයින් පටන් ගන්න පහළම ඩෙක් එකේ කවුද ඉන්නේ කියලා. මේක තමයි මේ නැවේ බාබිකියු ඒරියා එක. මෙතන තමයි බාබිකියු ග්‍රිල් මැෂින් ටික තියෙන්නේ. මේ තියෙන්නේ. මේක මම හැදුවේ. ඉතින් මේ ටේබල් එහෙම මේ නැවටම ආපු ඒවා තියෙන්නේ නේ. බාබිකියු ඒරියා එක. මම යනවා ඈ. හරි බයි. එතනත් ෆෝන් එක තියෙනවා. බාබිකියු වෙලාවට මොකක් හරි කාට රෙකෝඩියක් ගන්න උනත් ෆෝන් එක තියෙනවා. ඉතින් මං කව මෙතනින් තමයි ස්ටාර්ට් වෙන්නේ කියලා ක්‍රූ එකේ කැබින් ටික. ඉතින් මේ කැබින් එක අපේ ඩෙක් කැඩෙට්ගේ එතන හිටිය මල්ලිගේ. ඊට පස්සේ මේකේ කවුරුත් නැහැ. මේක රීෆමන්ගේ කැබින් එකත් එතන තියෙන්නේ. ඉතින් ওই ටික තමයි මෙතන තියෙන්නේ. අපි යමු ඊ ඩෙක් එකට. මේ ඩෙක් ඇත්තටම මේ ගොඩක් කලාවට නම විතරයි වෙනස් වෙන්නේ. ඔක්කොම එක වගේ තියෙන දේවල් මේ ගොඩක් අඩු වෙනස් වෙන දේවල්. ඊ ඩෙක් එක මේක සම්පූර්ණම ක්‍රූ එක තමයි ඉන්නේ. අපි පොඩ්ඩක් මෙතන පටන් ගමු. OS දෙක කැබින් එක තියෙනවා. AB ලා කැබින් තියෙනවා. මෙතන ඉඳලා තව වෙනස්කමක් වෙනවා. මෙතන ඉඳලා හම්බ වෙන හැම ඩෙක් එකකම වගේ ලොන්ඩ්‍රි රූම් එකක් තියෙනවා. බලන්න. මේ තියෙන්නේ දැනුත් කාගේ හරි රෙදි වගේක් තියෙනවා. මේක තමයි ලොන්ඩ්‍රි රූම් එක. වොෂින් මැෂින් එකයි ඩ්‍රයර් එකයි. සින්ක් එක තියෙනවා. පොඩි කබඩ් එකක් තියෙනවා. ක්‍රූ එක පටන් ගන්න පහළ ඉඳලා පහළ එකේ නෑ. ඒකේ කැබින් 3ක් වගේ තියෙන්නේ. එතන ඉඳලා උඩට හැම ඩෙක් එකේම දැන් ඉන්නේ ක්‍රූ එක. ඉතින් එයාලගේ තමන්ගේ පර්සනල් යූස් කරන ඇඳුම් හොදන්න හැම එකේම ලොන්ඩ්‍රි රූම් එකක් තියෙනවා. ඉතින් මේකේ ඉන්න අයට තමයි මේක තියෙන්නේ. ඊළඟට ඉලෙක්ට්‍රික් කේබල් ට්‍රංක් එක තියෙනවා. එතනත් OS කෙනෙක්. ක්‍රූ එක තමයි ඔක්කොම ඉන්නේ. මේක ලොකර් එකක්. සාමාන්‍ය කාමරයක් තමයි ලොකර්. මෙතනොත් ඉතින් එළියට යන්න පුළුවන්. සාමාන්‍ය වැඩි කතා කරන්න දෙයක් නෑ. මේක මේ ඩෙක් එකේ ඊ ඩෙක් එකේ සම්පූර්ණයෙන්ම ඉන්නේ ඔයිලර්ලා ඒබීලා. රෑන්ක් පිළිවෙලට තමයි මේ නැව්වල ගොඩක් වෙලාවට කැබින් ටික වෙන් වෙන්නේ. මොන දැන් පහළම එකේ හිටියේ කැඩෙට්ලයි රීෆමනුයි ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඊළඟ ඩෙක් එකේ
AB ලයි ඔයිලර් ලයි ඔන්න ඊළඟ ඩෙක් එක F එක F එකේ අපි මේ පැත්තෙන් පටන් ගමු ඔන්න F දෙක එකේ ක්‍රූ එකෙන් පස්සේ පටන් ගන්න මෙන්න ඉලෙක්ට්‍රිකන්ගේ කැබින් එක මෙතන ගහලා තියෙනවා පේනවද දන්නේ ඉලෙක්ට්‍රිකල් මේක සාමාන්‍ය කැබින් එකක් මේක තමයි අපේ මේ F එකේ තියෙන ලොන්ඩ්‍රි රූම් එක අර වගේම තමයි වොෂින් මැෂින් එකයි ඩයර් රූම් එකයි මේ ඩයර් මැෂින් එක ඊට පස්සේ මෙතන තර්ඩ් ඔෆිස ඇඩ්මින් මෙතන තර්ඩ් ඔෆිස සේෆ්ටි ඊට පස්සේ මේක සුපරින්ටෙන්ඩන්ට් දැන් නැවට ඉන්න සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් මම මේ හිමීට කතා කරන්නේ මොකද මේ වෙලාවේ රෙස්ට් කරන කට්ටිය ඉන්නවා ඒ කියන්නේ වොච් කරන කට්ටිය නිදි ඒ නිසා හයින් කෑ ගහන්න බෑ මෙතන සුපරින්ටෙන්ඩන්ට් කියන්නේ නැවකට ඉන්න සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් ඉතින් එයා නැවට ආවොත් එයාට කැබින් එකක් වෙන් කරලා තියෙනවා ඉතින් මේ තියෙන සුපරින්ටෙන්ඩන්ට් කැබින් එක ඊට පස්සේ මේ තියෙන්නේ බෝසන්ගේ කැබින් එක බෝසන් කියලා ගහලා තියෙනවා මෙන්න මෙතන නැවි ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා ඒවා ඊළඟට අඳුරන කෙනෙක්ගේ කැබින් එකක් ෆීටර් කැබින් එක ඉතින් ෆීටර් කියලා ගහලා තියෙනවා ඊට පස්සේ මෙතන චීෆ් කුක්ගේ කැබින් එක එතකොට මේ දෙක එකේ තියෙන්නේ චීෆ් කුක්ගේ කැබින් එක ෆීටර්ගේ කැබින් එක බෝසන්ගේ කැබින් එක තර්ඩ් ඔෆිස් ඇඩ්මින් තර්ඩ් ඔෆිස් සේෆ්ටි ඉලෙක්ට්‍රීෂියන් සුපරින්ටෙන්ඩන්ට් ඔන්න ඔය කට්ටියගේ කැබින් ටික තමයි F දෙක එකේ තියෙන්නේ ඊළඟට අපිට යන්න තියෙන්නේ G දෙක එක G දෙක එකේ මේ පැත්තේ පළවෙනි කැබින් එක සෙකන්ඩ් ඉන්ජිනියර් කැබින් එක එතන ලොකර් එකක් තර්ඩ් ඉන්ජිනියර් කැබින් එක ඊට පස්සේ ෆෝර්ත් ඉන්ජිනියර් කැබින් එක තර්ඩ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසර් චීෆ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසරයි චීෆ් ඔෆිසරයි සෙකන්ඩ් ඉන්ජිනියරයි දෙපැත්තේ ඉන්නේ හරි H දෙක එකට G එකකින් පස්සේ H එක මෙතන ටිකක් ලස්සනයි ඔන්න මෙතනින් පස්සේ ලිෆ්ට් එක නැහැ H එක තමයි අවසාන තැන මේ දෙකේ කැබින් තියෙන්නේ 3යි චීෆ් ඉන්ජිනියර් කැබින් එක කැප්ටන් කැබින් එක සහ පයිලට්ගේ කැබින් එක ඉතින් නැවුවලට පයිලට් කෙනෙක් එනවා නැවක් පෝට් එකට එනකොටත් එනවා පෝට් එකෙන් යනකොටත් එනවා සමහර වෙලාවට සුවස් වගේ යනකොට පයිලට් කෙනෙක් channel එක පටන් ගත්ත වෙලේ ඉඳලා ඉන්නේ එයාලට රෙස්ට් එකට ඉන්න පයිලට් කැබින් එකක් වෙනම හැම නැවකම තියෙනවා ඉතින් ඔය කැබින් තුන තමයි මේ දෙක එකේ තියෙන්නේ කැප්ටන් කැබින් එකයි චීෆ් ඉන්ජිනියර් කැබින් එකයි දෙකම එකයි අපි යමු චීෆ් ඉන්ජිනියර් කැබින් එකට එහා පැත්තේ චීෆ් ඉන්ජිනියර් කැබින් එක මේ පැත්තේ කෙරවලින් කැප්ටන්ගේ කැබින් එක මෙතන තමයි පයිලට්ගේ කැබින් එක වීඩියෝ එකේ මට නම් ඉන්ටරෙස්ටිංම තැන තමයි අපි දැන් යන්නේ චීෆ් ඉන්ජිනියර් කැබින් එක ඔන්න තියෙනවා චීෆ් ඉන්ජිනියර් ඩේ රූම් චීෆ් ඉන්ජිනියර් කැබින් එකේ ඔන්න ඉස්සරලාම අපි එන්ටර් වෙනකොටම තියෙන්නේ ලස්සන ඩ්‍රිල් එකකුයි ප්ලාන්ට් එකකුයි ඉතින් ඇත්තටම ප්ලාන්ට් එක මේ පැත්තේ තියෙන්නේ දැන් එහා පැත්තට යන ගමන් ඉන්නේ හරි ඉතින් මෙන්න චීෆ් ඉන්ජිනියර් කාමරේ අපි බලමු පොඩ්ඩක් වටේට මෙන්න මෙහෙම තමයි එයාගේ කාමරේ කැබින් එක මේ විදිහට තමයි arrange වෙලා තියෙන්නේ ඇත්තටම මාරම ලස්සනයි බිමට තියෙන කාපට් එකක් අපේ අර කැබින් වල තියෙනවා වගේම තමයි මාරම ලස්සනයි ඉතින් පොඩි එක්ස්ප්ලනේෂන් එකක් යමු කැබින් එක වටේ මෙතන තියෙනවා ඩ්‍රිල් එකක් මේ ප්ලාන්ට් එක තමයි එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ ඊළඟට මෙතන තියෙනවා ටීවී එකක් සාමාන්‍යයෙන් අඟල් 65ක වගේ ටීවී එකක් තියෙනවා සබ් වූෆර් සෙට් එකක් තියෙනවා මෙතනත් ආයි ප්ලාන්ට් එකක් තියෙනවා ඉතින් යටත් තියෙන්නේ ඔක්කොම කබඩ්ස් වගේක් ආට් තියෙනවා ලස්සන ආට් 3ක් තියෙනවා මේ කැබින් එකේ
ලොකු ඒවා පොඩි ඒවා මේක ලස්සනයි මේ චූටි හාට් එක. ඉතින් අර එයාගේ සබ්වූෆර් සෙට් එක මේ වටේම තියෙනවා මේ පොඩි පොඩි ස්පීකර්. ඊළඟට එයාගේ සෝෆා සෙට් එක ටේබල් මෙන්න මෙතන තමයි එයාගේ වැඩ කරන ඒරියා එක. ඉතින් ඇත්තටම චීෆ් ඉංජිනේර් කෙනෙක් වුණාම එයාට එන්ජින් රූම් එකට එන්න ඕනේ නැති තරම් එයාගේ වැඩ ටික සේරම කරගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳගෙන. ඉතින් මෙතන තියෙනවා පැනල් එකක් මේක ටිකක් අමුතු ඔයාලට පේනවා ටිකක් මේක සාමාන්‍ය මොනිටර් එකක් මොනිටර් දෙකක් තියෙනවා මෙතන ටිකක් වෙනස් අයිටම් එකක් ලොකු මොනිටර් එකක්. ඒකේ තමයි සාමාන්‍යයෙන් එයාට පුළුවන් එන්ජින් රූම් එකේ හැම දෙයක්ම ෆුවල් කන්සප්ෂන් එක හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා එයාට ඇත්තටම එන්ජින් රූම් එකට යන්න ඕනේ නැති තරම් අපේ චීෆ් වැඩි එන්නේ නැහැ ඇත්තටම එන්ජින් රූම් එකට. හරි. එතනත් ඉතින් කබඩ්ම තමයි තියෙන්නේ මේ වටේම කබඩ් තියෙන්නේ. ඉතින් එතන මෙතන තියෙනවා එයාගේ ඔය නම් මනම් IM රෙගියුලේෂන් නම් මනම් ඔය CMA CG ඇම්බිෂන් ඔය නැවේ තියෙන මැනුවල් නොයෙකුත් දේවල් මෙතන යාගේ ඩොකියුමන්ට් ටික තියෙනවා නැවේ දේවල්. ඊට පස්සේ මෙතනත් ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. මෙහෙම මෙතනින් ආය ආවහම වින්ඩෝ එක ලොකු වයිඩ් වින්ඩෝ එකක් තියෙනවා නැවේ පෝට් සයිඩ් එක බලන්න පේනවනේ. ඊට පස්සේ ෆෝර්ඩ් එක බලන්නත් වින්ඩෝස් දෙකක් තියෙනවා. මේ වෙලාවේ අපේ නැව ඇංකර් කරලා තියෙන්නේ දැන් ඇමරිකාවේ සවානක් වල පෝට් එකට යන්න ඇංකර් කරලා තියෙන්නේ. ගොඩබිමත් පේනවා ටිකක් ඈතින්. අපි මෙහෙට ආවේ නිව්යෝක් ඉඳලා. ගොඩක් කට්ටිය බලනවා ඇති එතකොට නිදාගන්න කොහෙද මේ චීෆ් ඉංජිනේර් කියලා. ඉතින් එයාලගේ කැබින් කොටස් 3කට වෙන් වෙනවා. එකක් තමයි ඩේ රූම් එක, අනිත් එක තමයි චීෆ් ඉංජිනේර්ස් බෙඩ්රූම්, අනිත් එක තමයි බාත් රූම් එක. ඉතින් අපි මේ ඉන්නේ චීෆ් ඉංජිනේර්ගේ ඩේ රූම් එකේ. ඇත්තටම චීෆ් ඉංජිනේර්ගේ බෙඩ්රූම් එකට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේ තියෙන්නේ. ඉතින් ඒක පර්සනල් ඒක යන්න බෑ හරි නෑනේ. ඉතින් මේ එයා මේක දුන්නෙත් එයා ඇත්තටම හොඳ මිනිහෙක් නිසා. නැත්තම් ගොඩක් වෙලාවට මේක වීඩියෝ කරන ඉතින් ගොඩක් කටි කැමති නෑ. ඒක ඇතුලේ එයාගේ බෙඩ්රූම් එකයි බාත්රූම් එකයි සාමාන්‍ය අපේ කාමරයක් විදිහටම ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ බෙඩ්රූම් එක ඒ දේවල් පොඩි ටේබල් එකකුත් එක්ක ඒක ඇතුලේ තියෙනවා. බාත්රූම් එකත් සේම් සයිස් අපේ බාත්රූම් එක වගේම තමයි. හැබැයි මෙයාගේ බෙඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා. මෙයාගේ බෙඩ් එක ඩබල් බෙඩ් එකක් තියෙන්නේ. අපේ සාමාන්‍ය ක්‍රූ එකේ අයගේ තියෙන්නේ normal single බෙඩ් එකක්. එයාගේ බෙඩ් එකේ විතරයි වෙනස තියෙන්නේ ඇතුලේ. ඉතින් මේ විදිහට තමයි චීෆ් ඉංජිනේර්ගේ කැබින් එක තියෙන්නේ. පේනව නේද? මේක අර මයි කාමරේ තියෙන මගේ බෙඩ් එක ගාව තියෙන ප්ලාන්ට් එක වගේ ලස්සන ප්ලාන්ට් සෙට් එකක්. මේවා නැවේ ඔරිජිනල්ම ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ? ලස්සනයි. මෙතන යාගේ ෆ්‍රිජ් එක. ඉතින් ගයිස් මේ විදිහට තමයි චීෆ් ඉංජිනේර්ගේ කැබින් එක ඩේ රූම් එක ඊළඟට අපේ චීෆ් ඉංජිනේර් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් කියලා දුන්නා චීෆ් ඉංජිනේර් කතා කරන්න ඕන කියලා. අපි බලමු එයා මොනවද කියන්නේ කියලා. This is our chief engineer. Hello guys, this is Chief Engineer from China. But for Lanka crew, I have so many crew from Sri Lanka. We work in together in PIO, APL, and CMS CGM. So if guys watch me, say hello to me, huh? Anyway, I like Sri Lanka because I visit Sri Lanka so many times. You're very good port, Colombo. And very important, my first chief engineer trip is started from Colombo. That means I promotion from second to chief engineer is from Colombo. So I'm very good at. But your Colombo have a good, very expressions for your Colombo. Okay, so you enjoy your time. Chief mean your first promotion as chief engineer Sri Lankan chief. Yeah, I take over from Sri Lanka. Then Serin. After that, I go to the
Africa. That time also have the pilot attacked us. We so, Chief, do so what's many- the name? Did you remember? Kota Nikade. Kota Nikade, the PI of vessel. Ah, Yeah. Sailing from Colombo to which one? Africa. Africa. Africa side. The what is the name? I forget. Mombasa. Mombasa. Okay, guys. ඉතින් අපේ chief engineer is very kind man. Otherwise, nobody giving that chance for me. Chief engineer cabin එකෙන් පස්සේ අපි යමු admin office එක. මේක තමයි admin office එක. ඉතින් මේක තමයි ගොඩක් වෙලාවට admin office වැඩ කරන්නේ. මහ ලොකු දෙයක් පෙන්වන්න කියන්නේ කම්පියුටරේ තියෙනවා. admin එක කම්පියුටරේ තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට අපි යන්නේ බ්‍රිජ් එකට. වීඩියෝ එක පටන් ගන්නකොට එළිය තිබුණාට දැන් කරුවල වෙලා තියෙන්නේ. ඉතින් මම කියලා තියෙනවා බ්‍රිජ් එක ඇතුලේ ලයිට් දාන්න නැහැ, ලයිට් පාවිච්චි කරන්නේ නැහැ කියලා. මෙතන එළිය තියෙන නිසා අපි මෙතන දොර ඇරියොත් මේ එළිය බ්‍රිජ් එකට වැටෙන නිසා මේ ලයිට් එක ඔෆ් වෙලා රෙඩ් ලයිට් එක පත්තු වෙනවා. ඔයාලට බලන්න පුළුවන් දැන් කරුවලේ කොහොමද අපේ තර්ඩ් ඉන්නේ මේ වෙලාවට. ඔන්න බ්‍රිජ් එකේ දොර ඇරිය ගමන් මේක ඔෆ් වෙනවා. මෙන්න බ්‍රිජ් එක. ඉතින් මේ තර්ඩ් කරදර කරන්නේ නැතුව අපි පොඩි වටයක් මේකේ ගිහිල්ලා එළියට යමු. පේනවනේ අපේ තර්ඩ් ඉන්නේ මේ වෙලාවේ කට්ට කරුවලේ අර පේන්නෙත් නැහැ. හරි. ඔන්න එළියට ආවා. ඉතින් ඇත්තටම මේ දැන් අපි ඉන්නේ ඇන්කර් එකේ ඉන්න නිසා තමයි මේ විදිහට මේ ලයිට් තියෙන්නේ. නැත්තම් මේ ඇත්තටම මෙහෙම ලයිට් දාන්නේ නැහැ. නැව යන වෙලාවට කිසිම ලයිට් එකක් දාන්නේ නැහැ. මේ දාලා තියෙන එකක්වත් දාන්නේ නැහැ. කට්ට කරුවලේ යන්නේ. ඔයාලා දැක්කනේ මම මේ ඩියුටි යන වීඩියෝ එක. මේ වෙලාවෙත් එයා ඕෆ් කරගෙන ඉන්නේ බ්‍රිජ් එක ඇතුලේ ලයිට් ටික. කරුවලේ තමයි ඉන්නේ. මොකද අර මේ ඩිස්ප්ලේ ටික හොඳට පැහැදිලිව පේන්න ඕනේ. ඒ වගේ එක දේවල් තියෙනවා. අපි බ්‍රිජ් වීඩියෝ එකක් මං ගෙන් try කරන්නම්. මං එතකොට මේ ගැන වැඩිදුර explanation එකක් ගන්නම් අපේ duty officer කෙනෙක්ගෙන්. ඉතින් මේ විදිහට තමයි accommodation එකේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මං හිතනවා ගොඩක් අයට හෙන ප්‍රශ්න ගොඩක් තිබුණා මේ ඔෆිස් එකක් වගේ අනම්මනම් කියලා. මේක පැසෙන්ජර් නැවක් වගේ මහා ලොකුවට ලොකු ලස්සන දේවල් නැහැ. ලොකු බිල්ඩින් එකක් වගේ තමයි මේ ඇකමඩේෂන් එක කියලා කියන්නේ. කැබින් එකක් ඇතුළට මං ගියේ නෑ. ක්‍රූ කැබින් මගේ ක්‍රූ කැබින් එක ඔයා දැකලා තියෙනවා. ඉතින් මගේ කැබින් එක විදිහට තමයි අනිත් ක්‍රූ එකේ කැබිනුත් තියෙන්නේ. සමහර ලාවට පහළ දෙක් වල ක්‍රූ කැබින් චුට්ටක් පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මං F2 එකේ හින්දා ටිකක් අර කැබින් එක ටිකක් ලොකුවට සෝෆා එකෙන් පොඩි වෙනසක් තියෙනවා. ඔය වගේ චූටි වෙනසක් තමයි තියෙන්නේ. ලොකුම වෙනස් ටික තියෙන්නේ සෙකන්ඩ් ඉන්ජිනියර්ගේ කැබින් එකයි, චීෆ් ඔෆිසර් ගේ කැබින් එකයි, කැප්ටන් කැබින් එකයි, චීෆ් ඉන්ජිනියර් කැබින් එකයි. ඔන්න ඔය කැබින් හතරට ඇර අනිත් ඒවා ක්‍රූ එකේ ඒවා ඔක්කොම එකයි. ඔෆිසර්ස්ලාගෙත් එකයි. ඔක්කොම එක වගේ. මං හිතනවා ඇත්තටම ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා වීඩියෝ එකට. ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ නැති. මං හිතන්නේ මේ වගේ අස්තක් මුල්ලක් නෑර ගිහිල්ලා හැමදේම වීඩියෝ කරලා එක්ස්ප්ලේන් කරලා ඇති කියලා වෙන කෙනෙක්. වීඩියෝ කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට කැමති නැත්නම් අන්ලයික් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලගේ රියැක්ෂන් එකෙන්. කිව්වා වගේම කමෙන්ට් එකක් දාන්න ඕන අනිවාර්යෙන්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. මගේ ලයිෆ් එක ඔයත් එක්ක ෂෙයා කරගන්න ලයිෆ් ඇච්